යුගයේ දැවැන්තම විහාර කර්මාන්තයක් සිද්ධ කරන අපේ ගම්පොළ අහස් වෙහෙර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ගෞරවනීය අපේ මාහිම්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයට අනුව ජීවත් වෙන මිනිස්සු විදිහට ඔය බලාපොරොත්තු වෙන්නේ අපෙන් කරන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න. අපේ එංගලන්තේ පදිංචි පින්වත් නෝනා මහත්මිය අපේ මෑණියා ඒ මාගේ මිය පරලෝක ගියපු සත්පුරුෂ මගේ සහෝදරයා මගේ පින්වත් අයියා වෙනුවෙන් මේ ඉදිවෙන මහා සෑය රදුන් වහන්සේට පලන්දන කොත් වහන්සේ මගේ අයියාගේ නාමෙන් අයියාට පින් සිද්ධ වෙන්න. අපේ අයියා කවදාවත් හිතන්න ඇද්ද මම මරුණාම මගේ නමින් ලංකාවේ සෑරජානන් වහන්සේ නමකට කොතක් පලඳයි කියලා. ඒ තමයි පින්නතුනේ ශාසනික සම්බන්ධතාවයට භාග්‍යද මේ අයියට ලැබෙන වරප්‍රසාද. මොකද මම මේ බණ කියන්න ලෝකෙට එක් කරගෙන ගිය අයියා. මේ හැමතැනම බණ කියනවා නම් කාට පින් සිද්ධ වෙන්නද? අයියට පින් සිද්ධ වෙන්න. ඒ නිසා ඒ කොත පලන්දන්නේ කොත අනුග්‍රහය පූජා දායකත්වයේ දරන්නේ තුමින් අයියට පින්පෙත් අනුමෝදන් වෙන්න. මේ සිද්ධ කරන්නේ වගේම අද බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි ඒ කොතට අනුග්‍රාහක දායකත්වයේ දරලා ලබාගෙන ඒ සෑරජානන් වහන්සේගේ වැඩ කටයුතු හාමුදුරුවනේ මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා ලබන වෙසක් පොය වෙනකොට මේ චෛත්‍ය රාජානන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න ශක්තිය ධෛර්යය අපේ හාමුදුරුවන්ට ලැබේවා. සාදු සාදු සාදු. දිනෝ 1000ක් බුදුනු බුදු ශ්‍රී ලංකා වාසී ලෝකවාසී බුදුනු බුදු ජනතාවට වන්දනා මානයට පාත්‍ර වෙන්න මේ සෑරජානන් වහන්සේ ඉදිකරන්න ශක්තිය ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මිනිස්සු වෙලා ඉපදුනාට මහාන වෙන්න පුළුවන්. ඒකට සුවිශේෂ පුණ්‍ය කර්ම කරලා තියෙන්න ඕනේ. මහාන වුණාට බණ කියන්න පුළුවන්. ඒකට අපූර්ව ඊට වඩා පින්කම් කරලා තියෙන්න ඕනේ. බණ කියන්න පුළුවන් වුණාට අපේ හාමුදුරුවෝයි සම්බුද්ධ ශාසනයේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න පුළුවන්. මට දැන් කියනවා නඩු මාටක් තියෙනවා. එනදු ඔහොම කරන්න පුළුවන් කාටද? බුද්ධ ශාසනයේ චිරස්තදේ වෙනුවෙන් කටයුතු කරන උත්තමයන්ට විතරයි. දැන් ඕන තරම් කියන දිනේ මේ මටත් හෙට ඉඳන් බණි ගිහිල්ලා කඳු කපනේ ප්‍රොමෝෂන් කරනවා කියන. එහෙම එකක් නෑ පිටුදුනි. මේ ඉදිරියේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ චෝදනා කරන උදවියට අපි ආරාධනා කරන්න. ඇවිල්ලා බලන්න. 4 දිබ්බාගෙන් එන්න. පන්සලට යන්න බෝවලු අමදින්න චෛත්‍යවල අමදින්න. ශ්‍රමය දන් දෙන්න සමාදානය කරන්න. බල්ලෙකුට පූසෙකුට පීඩාවක් කරන්න එපා. පුළුවන් නම් මාසෙකට සැරයක් පවුලට ගිහිල්ලා පේවා සමාදන් වෙන්න. රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වද? මේ සියල්ල සිද්ධ කරන්න අහස් වෙහෙරට රැස් වෙච්ච අම්මලා තාත්තලා සියලු දෙනාටම ඉදිවෙන අහස් වෙහෙරේ සෑරදුන්ගේ ආනුභාවයේ චිත්ත ශක්තිය කායික ශක්තිය වඩා වර්ධනය වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා. වාසනාව වේවා. සාදු කියලා පින්නවා. ඒ වගේම අපි සියලු දෙනාම මම ප්‍රාර්ථනා කරනවා මම කියන බණ පදයක් ගානේ මේ ආශ්‍රය සෑරදුන් වහන්සේ මේ උතුම් වූ පින්බිම ඉතා ඉක්මනින් ඉදි වේවා. සාදු සාදු සාදු. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය අපේ හාමුදුරුවන්ට ලැබෙන්න ඕනේ. උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ අහස්සෙහෙර විතරක් නෙමෙයි අහස්සෙහෙරට වඩා දෙයක් මෙතන වෙනවා. හදන බිල්ඩින් වලට වඩා දෙයක් මෙතන වෙනවා. ඒ තමයි පොඩි හාමුදුරුවෝ හදන එක. චෛත්‍ය 1000ක් ඇදී හැකි. පොඩි හාමුදුරුවෝ හදන්න බෑ. පන්සල් ලක්ෂයක් ඇදී හැකි. පොඩි හාමුදුරුවෝ හදන්න බෑ. ඒ නිසා මෙතන කෙරෙන ඉදිකිරීම් වලට වඩා හාමුදුරුවනේ බබලෙන්න දෙන්නේ පොඩි
පොඩි හාමුදුරුවෝ හදන එක. ඒ තමයි ශාසනයේ අනාගතේ බලකණු. උන්වහන්සේලාට දීර්ඝායු භාවය ලැබේවා සාදු. ඒ වගේම මගේ මිය පරලෝකීය අයියා වෙනුවෙන් අයියාගේ නාමයෙන් ඉතින් අයියා කොච්චර පින්වන්තද නේ. මෙතන කාගේවත් නමට පොතක් පුදලා දෙනවා. ඉතින් මේ අයියා වෙනුවෙන් මෙතුමිය මම දන්නේත් නෑ, දැකලත් නෑ, මට හම්බෙලත් නෑ. මෙතුමිය කොහොම දැනගෙන උතුම් වූ සත්පුරුෂයාගේ නාමයෙන් අහස් වෙහෙර සෑරඳු පවතින තාක්කල් සෑරඳුන්ගේ ආභරණය තමයි කොත් වහන්සේ. මම පූජා කරනවා චූඩාමාණික්ක අද පොරොන්දු වෙනවා. ඔය සෑරඳුන් වහන්සේට බැබලේවා මතු මත්තේ කවදා හරි අයියට නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු.